ඉතින් යාළුවනේ මේ වගේ ලස්සන කතා කියන මට කරන උදව්වක් වශයෙන් ලයික් එකක් ෂෙයා පාරක් දාගෙන යන්න. ඔබ නැති ආත්ම භවයක් කිසිදා උදා නොවේවා. වන්දනා මෙතැන් සිට ටික කාලයක් යද්දි චූටි ඇය හෝමිටි තැබුවේ තක්කාලි සෝස් සමග ගාගෙන බිත්තර සැන්ඩිචස් පෙත්තක් කමිනේ. අපි රට වටේම රෑට ඉඳී. අපි සර් හොඳ බෑග් එකක් අරගම්මු නේද? ඇඳුම් දාන්න නේද චූටි? ඔව් එතකොට ලේසි සර්. යනවා කීවහම මන් පටස් ගාලා බෑග් එක ලෑස්ති කරන්නම්. උඹ නම් මටම තමයි මවලා හදලා ළඟට එවලා තියෙන්නේ. දෙවියන් එහෙම වැඩත් කරන කෙනෙකි. මේ සෑන්ඩ්විචස් මටත් හදන්න පුළුවන් සර්. උදේක හදන්නද? රහයි චූටි. බිත්තර තැම්බුවා. ඒකට අමුමිරිස් චූටියට කපලා දැම්මා. ගම්මිරිස් දැම්මා. ලූණු දැම්මා. බටර් දැම්මා ගෑවා. එහෙමද හදලා තියෙන්නේ? සුදු සෝස් චුට්ටක් දාලා ඒවා පුක්සිතිවල තියෙනවා. ඒක නම් රහයි. අපි යද්දි සර් මෙතනින් හොඳ තේකොළ ටිකකුත් අරන් යන්න. ටී එක රහයි නේද චූටි? මන් සර්ට මේ රහටම හදලා දෙන්නම්. චූටිගේ තේ රහයි චූටි. තමා හදන තේක ඔහු රහ කරමින් බොන බව ඇය කොහොමද දනී? ඒ නිසාම කෙල්ල ගෙදරදි තේ හදන්නේ පේවීගෙනමිනි. යන් චූටි. දෙන්නාම ගල්පඩි බැහැගෙන ආවේ විටය. අනුරාධත් කෙල්ලත් ආවේ එකටම මිනි. පහළ නවත්තා තිබූ වාහනයකින් බැස ඉදිරියට එන දෙන්නා දකිද්දි වන්දනාගේ පපු ඇවිලිනේ. ඒ ආවේ ධනංජනාත් ඇගේ සැමියා වූ අශෝකත්ය. වන්දනාට කර කියා ගන්නට දෙයක් නැතිවිය. ඇය මේ කොහේ එනවාද? සර් කෙල්ලට ඉබේටම කියවි නෑ. ඇය බලාගෙන උන්නේ ගල්පඩි පෙළ නගෙමින් උඩට එන දෙන්නා දෙසය. කවුද චූටි? උත්තර දෙන්නට වෙලාවක් නොවීය. ධනංජනා කෙල්ලව දැක්කාය. එහෙමම ඇය බැලුවේ ඇය සමග වුණ අනුරාධ දෙසය. ධනංජනා තම සැමියා දෙස බැලුවාය. අක්කේ වන්දනා නැවති කතා කළාය. ඇය ළඟම අනුරාධද නතර විය. කොහොමද? ධනංජනා කතා කරන්නේ කෙල්ල දෙස බලාගෙන නොවේ. අනුරාධ දෙස බලමිනි. අනුරාධ වෙනසක් නැතුව සිනාසුනේය. ලස්සන කොල්ලෙක් මේකි කොහෙන් හොයාගෙනද? ධනංජනා සිතුවාය. අපි මේ හැටන් යනවක්කේ. වන්දනා නුවරලි යන බවක් කීවේ නැත. අයියයි අක්කයි කොහෙද යන්නේ? අපි වත්තක් බලන්න ගියා. නැවතත් ඇය අනුරාධ දෙස බැලුවාය. මේ අක්කේ මගේ මහත්තයා. එහෙම කියවුනේ ඇයි? පුදුමයි. ඒ වචන පිට වූයේ මේ මුවින්මය. අනුරාධගේ බඩපපුව ඇවිලේගෙන ගියේය. මේ අක්කා මගේ මාමගේ දුව. මේ බැඳලා ඉන්න අයියා. අශෝක නම් කෙල්ල දෙස බලා සිනාසුනේ වෙනසක් නැතුවය. ඔහු කොහොමත් ධනංජනා තරම් නරක නැත. කොහොමද අක්කේ? චූටි කියලා තියෙනවා අක්ක ගැන. ඒත් දැක්කේ අද. ධනංජනා සිනාසුනේ ඉවසා ගන්නට බැරුවය. කෙල්ලට මේ තරම් හොඳ සැමියෙක් ලැබෙතැයි ඇය සිතුවේ නැත. දැන් රට යනවා කිව්වා නේද ඔයා? යනවා. මේ ඊට කලින් පොඩි වැඩකට ආවා. හොඳයි. එහෙමනම් යන්නම් අක්කේ. යනවා අශෝක අයියේ. හොඳයි නංගි. එන්නන් මල්ලි. වන්දනා තණ්ඩාදත් පහලට බහිද්දි ධනංජනාත් අශෝකත් හැරී බැලුවෝය. හොඳ කොල්ලෙක් වගේ. කෙල්ලට එහෙනම් හරි ගියා. අශෝක කීවේය. ධනංජනා කතා කළේ නැත. දුප්පත් කෙල්ලට හරි අද්දි ඇයට ඉවසාගත නොහැක. අපේ කාටත් පිස්සු. කෙල්ල ඉන්නවා එළහරකා මොකාද වල්මී හරකා මොකාද කියලා.
අශෝක කියද්දි දනංජනා රැව්වාය. මල්ලිට මේ වහන්තරාව ඕනද? අශෝක කතා කළේ නැත. වාහනයට ගොඩෝ වනම කෙල්ල කඳුළු පුරෝගෙන ඕගේ වමතර සුරත තිබ්බාය. අනේ මගේ සර් මට සමාවෙන්න. අනුරාධ බැලුවේ පුදුමේනි. ඇයි චූටි මොකද මේ? මන් අරහෙම කිව්වට මට සමාවෙන්න. කොහොම කිව්වටද? සර් මගේ මහත්තයා කියලා. අනුරාධ ලස්සනට සිනාසුනේය. ඉතින් නැත්තම් මෙයාලා සැක කරනවා. දැන් අර වලත්තයට මෙයා කියනවා ඒකයි නුවරඑළිය යනවා කියලා කිව්වේ නැත්තේ. චූටි එහෙම නොකිය කොහොම කියන්නද? වන්දනා කඳුළු පුරෝගෙන හිස වැනුවාය. අක්කගේ මූණෙන් ඉරිසියාව ගලනවා. ඔයා ලස්සන්ට ඇඳලා එහෙම නෙවුන්නේ. නෑ මගේ සර් එයා ඊර්ෂ්‍යාවෙන් පැලුණා තමා. ඒත් ඇඳුමට එහෙම නෙමේ. ලස්සනට ඉන්නවටත් නෙමේ. එහෙනම් සර් මංගාව හිටපු නිසා එයා ඒකට පිපුරුවේ. කෙල්ලෝ රත්තරම් පොරවගෙන උන්නත් ඒවා නෙමේ වටින්නේ එයා ළඟ ඉන්න කෙනා. කෙල්ල ඒ කතාව එහෙමම කීවාය. ඒ අයියා නම් මනුස්ස පාටයි. එයා හොඳයි. මේගොල්ලෝ තරම් කුහක නෑ. දැන් අරයාකාට කියයි. ඔව් කියනවා. කියයි මෙහෙදි දැක්කා කියලා. ඒකට මං කැමතියි. එහෙම ඔහු ළඟ ඉන්නවාම ඔවුන් දැක්ක එක හොඳය. ඔයා වාගේ මහත්තයෙක් ඉන්න එක කොච්චර ආඩම්බරයක්ද කියලා අදත් මට හිතුණා. ඒත් ඔයා මට නොලබෙයිද අනු? දැන් කඳු අතරින් ඉර බැස ගොස්ය. කඳු කර පාර පුරා ඇත්තේ අඳුරු හැන්දෑවක සිරියය. තව ටිකකින් කළුවරම වෙනු ඇත. ඔය අක්කා සර් එයාට අවුරුදු 17දී 18දී විතර හොඳටම අසනීප වුණා. ඒ කාලේ මම රෑ පුරා ළඟ ඉඳගෙන ඔළුවේ බෙහෙත් ගගා අත ගෑවේ. කකුල්වල තෙල් ගගා අත ගෑවේ. මන් එයාට කවලා තියනවා, පොවලා තියනවා. එහෙම කෙනා අද මට මෙහෙම කරන්නේ. දැන් එයාලා ගැන හිතන්න එපා චූටි. නෑ සර්. එච්චර හොඳ අම්මෙකුයි තාත්තෙකුයි දරුවෝ දෙන්න මෙහෙම වුණේ කොහොමද? ලෝකෙ එහෙම දේවල් වෙනවා චූටි. ඒ දෙන්නගේ ගතිගුණ ඔයාට තියෙනවා ඇති. ඒක ඉස්සර නැන්දත් කියනවා සර්. වදපු දරුවන්ට වඩා හදපු දරුවා මට රත්තරන් කියලා. ඇගේ ඇස්වල කඳුළුය. අනුරාධ වමත කෙල්ලගේ හිසට යවා ඒ හිස අත ගෑවේය. අමනුස්සකම් දැක්ක කියලා චූටි මනුස්සකම අවිශ්වාස කරන්න එපා. එහෙම කොහොමද සර් අවිශ්වාස කරන්නේ? උන් ඉන්න ලෝකෙම සරුත් ඉන්නවනේ. බිඳුණු හඬින් ඇය කීවාය. දැන් කඳුවල දැල්ලූ විදුලි පහන් පෙනෙයි. වන්දනා ඒ කඳු දෙස බලා උන්නේ දැස්වලට පෑදෙන්නට දීය. එහෙනම් යාළුවනේ තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න. මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එක නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.